මම වෛද්‍ය සුචරිත සමරවීර වෙල්ලසිලුන් ආයුර්වේද රෝහලේ සේවය කරන කටුචිකිත්සකයෙක් වශයෙන් ඔබට මගේ සේවය ලබා ගන්න අවශ්‍ය නම් වෙල්ලසිලුන් ආයුර්වේද රෝහලට ඇවිල්ලා මගේ සේවය ලබා ගන්න පුළුවන්. අද මම ඔබට හඳුන්වලා දෙනවා උරස් ඡන්දය සම්බන්ධ රෝගය පිළිබඳ කොහොමද කටුචිකිත්සාව කරන්න කියන එක. අපි අද කතා කරමු ෆ්‍රෝෂන් ෂෝල්ඩර් හෙවත් අවබාහුක කියන රෝගී තත්ත්වය පිළිබඳ. මේ රෝගියා මේ උරහිස් අවබාහුක කියලා කියන්නේ මේ උරහිස් සන්ධෙන් අත උස්සන්න අපහසු මේ කට්ටියට. අත ගල් වෙලා වගේ තියෙන ෆ්‍රෝෂන් ෂෝල්ඩර් කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ අත ගල් වෙනවා කියලා කියන්නේ. අත උස්සන්න බැහැ. මේකට හේතු කාරණා කිහිපයක් වෙන්න පුළුවන්. ගෙල ප්‍රදේශයේ ස්නායු තදවීමක් වෙන පෙළ එම නිසා මාංශපේශි හිර වෙන්න පුළුවන්. බොහෝ විට අපිට එන රෝගයෙන් ඉන්නේ දියවැඩියාව නිසා එන සංකුලතාවයක් නිසා අත උස්සන්න බැරි එක. එතකොට මේ අත උස්සන්න බැරි මෙතන උරහිස ගල් වෙනවා. මෙතන එක එක මේ සංයෝග තැම්පත් වෙන්න පුළුවන්. මස මාංශපේශි හිරවීමක් වෙන්න පුළුවන්. ඒක අපේ මේ කටු චිකිත්සාවෙන් ප්‍රතිකාර කරලා ගොඩාක් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ අපි අද ට්‍රීට්මන්ට් එක කරන්න හදන මේ රෝගියාට මීට අමතරව සාමාන්‍ය මේ ට්‍රීට්මන්ට් කරා වුණොත් එයා ව්‍යායාම කටයුතු කරන්න ඕනේ. අපි අද බලමු කොහොමද කටු චිකිත්සා කරන්න කියන එක. මුලින්ම ඊට ඉස්සෙල්ලා මේක මේ රෝගියාගේ මේ ස්ථාන විස බීජ හරණය කරන්න ඕනේ කටු පාවිච්චි කරනකොට. අපි දැන් මේ රෝගියාට කටු චිකිත්සා කරලා ඉවරයි. විනාඩි 15ක් අපි මේ රෝගියාට තිබ්බා. විනාඩි 15ක් හෝ 20ක් තමයි අතර කාලයක් අපි රෝගියා තියන්න ඕනේ. ඊට පස්සේ අපි කටු ටික ගලලා ඉවත් කරනවා. පහසුවක් දැනන්න ඕනේ නේද? ඔව්. හොඳට ව්‍යායාම මේ ටික කරන්න ඕනේ. නැවත අපි තව වාර කිහිපයක් වගේ කරන්න ඕනේ. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් නොම්බර 56 පැපිලියාන පාර නැතිමාල දෙහිවල.